හෙලෝ ගයිස් මං හිතන්නේ ඔයගලන්ට මම ලෙසන් දෙකක් අරගෙන ආවා වවල්ස් ගැන සහ කොන්සනන්ට් ගැන. මේ වවල් වල සම්පූර්ණයෙන්ම මම ඔයගලන්ට වවල් ලෙටර්ස් මොනවද, කොන්සනන්ට් ලෙටර්ස් මොනවද, වවල් වල එන වවල් ශබ්ද මොනවද, කොන්සනන්ට් වල එන කොන්සනන්ට් ශබ්ද මොනවද, ඊට පස්සේ වවල් වල එන උදාහරණ මොනවද, කොන්සනන්ට් වල තියෙන උදාහරණ මොනවද කියලා මම ඔයාලට වීඩියෝ මාලා දෙකකින් මේ ලෙසන් දෙකම අරගෙන ආවා. දැන් මම අද අරගෙන එන්නේ මේ මම කරපු ලෙසන් දෙකම චුට්ටක් වයලේට් වෙන තැන් දෙකක් ගැන. හරිද? පළවෙනි එක තමයි U අකුර. U අකුර අපි ඉගෙන ගත්තේ අපේ වවල් ලෙසන් එකේනේ. U අකුරෙන් අපි ඉගෙන ගත්තා ආ ඌ කියලා ශබ්ද දෙකක් එනවා කියලා ඉගෙන ගත්ත මේ වවල් ලෙටර් එකෙන්. එතකොට මේ වවල් ලෙටර් එකේ මම උදාහරණ විදියට ඔයාලට කිව්වා දැන් හිතන්නකෝ ආ කියන එක ගත්තොත් අම්බ්‍රෙල්ලා කියන එක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ U එකට ආවට පස්සේ U එකෙන් අපිට කියන්න පුළුවන් බුල් කියලා වගේ ඒ වගේ තියෙන වචන ටිකක්. හැබැයි මේ U අකුර ගොඩක් වෙලාවට අපි වවල් සවුන්ඩ් එකක් විදියට පාවිච්චි කරාට මෙතනදී කොන්සනන්ට් සවුන්ඩ් එකක් විදිහටත් අපිට මේ වවල් ලෙටර් එකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ වගේ වචනයක් ඉගෙන ගන්නකො බලන්න ඕගොල්ලෝ. මෙතන මම අරන් එන යුනිට් කියලා වචනයක් අරන් එනවා. ඊට පස්සේ යුනික් කියලා වචනයක් අරන් එනවා. මේ වචන දෙකේම U අකුර තියෙනවා. හැබැයි අපි වවල් ලෙසන් එකේදී ඉගෙන ගත්තේ මේ U අකුරට එන්නේ අ සහ අයි කියලානේ. හැබැයි මෙතන මේ මං කියපු වචන දෙකේ යුනිට්, යුනික් කියන වචනවල මේ U අකුරෙන් රිප්‍රසන්ට් වෙන්නේ ඇත්තටම ය කියන සද්දයක්. ය කියන සද්දයක්. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න අපි වවල් විදිහට මේ U අකුර ඉගෙන ගත්තත් සමහර අවස්ථාවලදී U කියන සද්දය, ඒ කියන්නේ යුනිවර්සිටි, යුනික්, යුනිට් ඒ වගේ U අකුර අපිට U අකුර අපි ඉගෙන ගත්තට වවල් එකක් විදිහට යයන්න කියන ශබ්දයක් මේ U අකුර ඇතුලේ හැංගිලා තියෙනවා. ඒක තමයි අපේ පළවෙනි වයලේට් වෙන නීතිය. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපි ඉගෙන ගත්තා කොන්සනන්ට් ලෙටර්ස් 21ක් ඉගෙන ගත්තා. ඔය කොන්සනන්ට් ලෙටර්ස් 21 ඇතුලේ අවසාන අකුරට කලින් අකුර තියෙනවානේ y කියලා අකුරක්. මේ y අකුරෙන් අපි ඉගෙන ගත්තා යයන්න කියන ශබ්දයක්. යයන්න කියන ශබ්දයක් තමයි මේ y අකුරෙන් එළියට එන්නේ. හැබැයි හිතන්නකෝ මෙන්න මේ වචන ටික බලන්නකෝ. cry, try, dry, cry, try, dry. මේ වචන තුනේ තියෙන අකුරු කොහොමද එන්නේ? cry කියලා ගත්තොත් CRY. හැබැයි එතන වවල් ශබ්දයක් තියෙනවා. හැබැයි වවල් අකුරක් නැහැ. මෙන්න මෙතන ලස්සනටම අර අපි ඉගෙන ගත්ත නීතිය කැඩෙන අවස්ථාවක් තවත්. හිතන්නකෝ cry කියලා අපි කියන වචනේ I කියන ශබ්දය ඔයාලට ඇහෙන්නේ මේ y කියන අකුර ඇතුලේ. හරි. එතකොට මේ අපි ඉගෙන ගත්ත y කියන අකුර කොන්සනන්ට් සවුන්ඩ් එකක් වගේම වවල් සවුන්ඩ් එකක් විදිහටත් අපිට හම්බ වෙනවා. හරි එහෙනම් channel එක එහෙනම් ඕගොල්ලෝ subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් වෙන වීඩියෝ ගොඩක් ඉස්සරහට අපි අරන් එනවා. Thank you for watching.